මහත්තයෙක් ඒ විතරක් නෙවෙයි හැබැයි ගණිතඥයෙක්. ඉතින් අපි ආව හොයාගෙන මේ කුඹුරු කොටන හේන් ගොවිතැන් කරන ගණිතඥයා හොයාගෙන. ගණිතඥයෙක් මොකද මේවා කරන්න කියලා බලන් තමයි ආවේ. හොඳ උඩල්ලෙන් පැත්තක ඉඳලා පොඩක් කතා කරමුකෝ බලන්න. DI අනුරසරි මහත්මයා ඉන්නවා. ඉතින් ඇත්තටම හොඳ ගොවියෙක් කිව්වට ගොවියෙකුට වඩා ඔහු ගණිතඥයෙක්. ඉතින් මේ ගණිතඥයෝ මොකද ඇත්තටම මේ කුඹුරු කොටන්නේ එහෙම නැත්නම් මේ හේන් ගොවිතැන් කරන්න කියන එක තමයි ප්‍රශ්නේ. ඔව් මොනවාම හෝ රැකියාවක් කරන්න ඕනේ ආදායමක් ලබන්න. ඒ හින්දා ගොවිතැන් වැඩ කරනවා. නිකන් නෙමෙයි පර්මාගේ ප්‍රමේය පවා විසඳලා තියෙන්නේ මෙහෙම හිටියට මේ කාටකස් දිගලේ ජීවත් වෙනවාට. මම වෘත්තියෙන් ගණිතඥයෙක් නෙවෙයි. නමුත් ඕනෑම පුජ්‍යලයකට පුළුවන් ගණිතයේ අලුත් දෙයක් සොයාගෙන පිළිගත් විශ්වවිද්‍යාලයක පර්යේෂණ ග්‍රන්ථයක ප්‍රසිද්ධ කරගත්තාම පස්සේ එයා ගණිතඥයෙක් වෙනවා. මම හැම new method generating Pythagoras triples කියන තෝයා ගැනීමේ කෝත වශයෙන් ඉන්න නිසා මම දැනට පිළිගත් ගණිතඥයෙක්. මගේ පාස්පෝර්ට් එකේ වුණත් දැනට වෘත්තීය මැතමැටිෂියන් කියලා මේ සඳහන් කර තියෙන සමහරවිට පළවෙනි පාස්පෝර්ට් එකෙන්ටත් පුළුවන් ශ්‍රී ලංකාවේ. මම ප්‍රසිද්ධ කරගෙන ඉන්නේ දැනට මම හොයාගත්ත පළවෙනිම ප්‍රාථමික සොයා ගැනීම. ඊට අමතරව ගොඩාක් ඇඩ්වාන්ස් දේවල් තමයි මම දැනට කරලා තියෙන්නේ. ඒකේදී වැදගත්ම සොයා ගැනීම තමයි ෆර්මාගේ අවසාන ප්‍රමේය කියන එක. ෆර්මාස් ලාස්ට් ඉයර්. ෆර්මා 1637 තමයි මේ ගැටලුව ඉදිරිපත් කරන්නේ. අයිසැක් නිව්ටන්ලා, පැස්කල්ලා, ඉලෙලා, මර්සනස්ලා වගේ මහා ගණිතඥයන්ට. ඉදිරිපත් කර එයා එකක් නෙවෙයි කීපයක්ම එයා අභියෝග කරනවා. ඒක අවසානයේ ප්‍රංශ පරයා කියන තත්ත්වයට ආවා වෘත්තීය ගණිතඥයන්ගෙන් ෆර්මට. මොකද ලෝකයේ ගණිතඥයෝ කොටස් දෙකකට බෙදෙනවා. MHSලයි ප්‍රොෆෙෂනල් මැතමැටිෂියන්ලයි කියලා. ඉතින් ෆර්මාගේ අවසාන ප්‍රමේය තමයි දැනට ලෝකයේ තියෙන අමාරුම ගණිත සිද්ධාන්තය ගණිත ගැටලුව හැටියට සලකන්නේ. මොකද මේකේ විශේෂත්වය තියෙන්නේ ඇන්ග්‍රෝ වයිල්ස් කියන මහාචාර්යවරයා ලෝක ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පිටු 100 ගණක් ලියලා ප්‍රූෆ් එකක් ඉදිරිපත් කරා. හැබැයි ඉදිරිපත් කරපු ප්‍රූෆ් එක ලොකුයි විශාලයි. එතකොට ලංකාවේ ඉන්න ඔය විවිධාංශ තියෙනවනේ. විශ්වවිද්‍යාලයේ ගණිතාංශයේ ඉන්නව, ගණිතාංශ ප්‍රධානී ඉන්නව, ගණිතාංශ මහාචාර්යවරු ඉන්නව. ඒගොල්ලෝ කවුරුක්වත් උදව් කරේ නැද්ද මේ විසඳ ගන්න? ඇත්තෙන්ම සමහරුගේ ප්‍රකාශන වුණේ එයාලට උදව් කරන්න අමාරුයි, එයාලා සංඛ්‍යා සිද්ධාන්ත කරලා නැහැ කියලා. සමහරක් මහාචාර්යවරු මට කියලා තියෙනවා සාමාන්‍ය පෙළට S එකක්වත් නැති මිනිස්සෙක් සාමාන්‍ය කියන්නේ ෆර්මාගේ අවසාන ප්‍රමේය හොයාගත්තා කියන එකත් එක්ක වැරදි කියලා. නමුත් අවුරුදු ගණනාවකට පස්සේ 26කටම පස්සේ මේ මෑතක ජවර්ධන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් පිළිගත්තාම ආව හරි කියලා. ඒ විතරක් නෙවෙයි මට රුසියන් සෙන්ටර් එක හරහා රුසියාවේ ප්‍රසන්ටේෂන් එකකට යන්න අවශ්‍ය ලියුම උනත් එයා පැහැදිලිව දුන්නා. එයා කියනවා මගේ සොයා ගැනීම නිවැරදි කියලා. මට අවශ්‍ය වෙලා තියෙන්නේ මම සංඛ්‍යා වලින් කියන ගණිතමය විසඳුම සිම්බල් උපයෝගී කරගන්න ප්‍රූෆ් එකක් වටේ ලියන කෙනෙක් විතරයි. ඇත්තෙන්ම පිටු 100 ගානක එකක් නෙවෙයි චූටි විසඳුම. මොකද ලෝකෙම පිළිගන්නේ ලොකු චූටි විසඳුම නැහැ කියලා. ඒක නමුත් නෑ මම විතරයි ලෝකෙම කියන්නේ ඒ චූටි විසඳුම තමයි මම ළඟ තියෙන්නේ කියලා. ඉතින් අවුරුදු 25ක් තිස්සේ තමන් මේක විසඳලා තියාගෙන ඉන්නවා මේ ජර්නල් එකකට පබ්ලිෂ් කරගන්න බැරුවනේ. ඉතින් හදිසියක්වත් ලෝකේ දැන් මේ විදිහට මේ හදිසියක්වත් ඔබ මේක විසඳුවා කියලා පිළිගත්තොත් ජර්නල් එක පබ්ලිෂ් වෙලා පිළිගත්තොත් මොකද්ද ලැබෙන්න තියෙන තෑග්ග ඔබට? ෆර්මාගේ ප්‍රමේය අතුරු ප්‍රශ්නයක් වශයෙන් බීල් කන්ජෙක්චර් කියලා එතන ඩොලර් මිලියන එක තෑග්ගක් තියෙනවා. එතකොට ෆර්මාස් ලාස්ට් ඉයර් එකේ ප්‍රූෆ් එක හොයාගත්තට පස්සේ ඉතින් එබල් ප්‍රයිස් වගේ ලෝකේ ගණිතයට දෙන වෙන ලොකු ප්‍රයිසස් ලැබෙනවා. ඉතින් ජර්නල් එක ප්‍රසිද්ධ වෙලා අවුරුදු 2ක chance එකක් දෙනවා. කවුරු හරි හෝ මේ කියන කතාවට කවුන්ටර් එක්සැම්පල් එකක් හොයයිද කියලා. වැරදි උදාහරණයක් හොයා ගන්නවා. ඒ අවුරුදු 2කින් පස්සේ අනිවාර්යෙන් ඉතින් පිළිගන්න වෙනවා. ඒක හදිසියක්වත් දැන් මේකෙන් දැන් ඔබට හිතෙන්නේ නැද්ද නිකන් කෝටි ගාණක් මිලියන ගාණක් තෑග්ගක් ගන්න පුළුවන් කෙනෙක් රිච් ටී-ෂර්ට් එකක් ඇඳගෙන අවු කූට්ටේ මෙතන මේ උදළු කොට ඉන්න උදළු ගගා ඉන්නවා. මේ වගේ සෑහෙන මහන්සියක්නේ මේක පීඩාවක්නේ කොච්චරුණා. මම එදා ඉඳන් මුදලට නම් ඒ තරම් වෙනස් වීමක් සිද්ධ වුණේ නැහැ. මේක සාමාන්‍ය ඔළුව එක්තරා මට්ටමකට සංවර්ධනය වෙලා තියෙනවා. මම තමයි ලෝකයේ වැඩිම බුද්ධි වර්ධන ව්‍යායාම කියන පොත හොයාගෙන තියෙන්නේ. ඒක ඇත්තෙන්ම ජාත්‍යන්තර ප්‍රකාශයක් කරා ලෝකෙට දෙන්න ඕන එකක්. දැනට ශ්‍රී ලංකා වෙළඳපොලේ තිබුණාට. ඉතින් මම පුහුණු කරපු මනසක් ඇති පුජ්‍යලෙක්. ඒ හින්දා මුදල් වලට ටයිටල් වලට වෙනස් වෙකින් වෙන්නේ නැහැ මගේ.
සාමාන්‍ය මමයි එහෙන්ද ගැටලුවක් නැහැ. තැතට විදේශීය විශ්වවිද්‍යාල මහාචාරවරුන් එක සම්බන්ධයෙන් උත්සාහයක් දරුවේ නැද්ද? මට ලෝක ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් හිටියා බීඑට් නිව්මාන් කියලා ඕස්ට්‍රේලියාවේ. එයා ලෝක ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. එයා මට ඒ කාලේ පූර්ණ උදව් කරා මට හොඳටම මතකයි. එයා මට එන්න කිව්වා 93. නමුත් වීසා හම්බුන්නේ නැහැ. අනිත් එක තමයි එංගලන්තයේ ස්ටූ එබට්. එබට් මට හොඳට උනන්දුවෙන් වැඩ කරා. ඉතින් ඇත්තෙන්ම මට 93 එන්න කියපු වෙලාවේ මම ගියා නම් අද වෙනකොට මම ලෝකෙට ගොඩක් වැඩ කරලා. මගේ බලාපොරොත්තු වෙන මාව පිළිගත්තට පස්සේ පිළිවෙලකට වාඩි වෙලා විද්‍යාකාරයක පහසුකම් ඇතුව ඉතුරු ගැටලු ටිකත් විසඳලා දාන්න. ඉතින් ගණිතයේ මේ ප්‍රශ්න විසඳලා හිතලා හරියන්නේ නැහැ. මේ ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් විසඳන්න වෙලා තියෙනවා. අද වෙනකොට ඉතින් උතුම් රටක් අභාවයට යනවා. ලෝකෙම විනාශකාරී බවට පත් වෙනවා. ඉතින් ඒකට විසඳුම් දෙන්න ඕන. ගණිතෙම හොයාගත්තා කියන්නේ මානව සංගතියට ඒ තරම්ම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඊට වැඩි දේවල් තියෙනවා හොයාගන්න. දැන් ලොකු තෑගි ගොඩක් ගන්න පුළුවන් කෙනෙක් මෙහි කුඹුරු කරනවා. ඉතින් සහයෝගයක් දෙන්න පුළුවන් බලන් ඉන්න කට්ටියට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේක විද්‍යානුකූලව සංඛ්‍යාත්මකව කොහොමද විසඳන්නේ කියලා එතුමා කියන එක ඇත්තද නැත්තද කියලා වැඩසටහනක් ඔස්සේ ගෙනෙන්න අපි හම්බෙමු වෙලාවක කතා කරන්න නේ වුණොත් ඉතින් බලන්න.